හරි එහෙනම් මට පටන් රේණුකා මණියගොඩ මහනුවර සිවිල් සංවිධාන වෙනුවෙන් කතා කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා. මොකද ඒකට හේතුව මහනුවර ජනතාව විදියට අපි අතිශයින් කනගාටුවටපත් වෙන සිදුවීම් දෙකක් සිද්ධ වුණා. එකක් මහනුවර මහනගර සභාව, අනිත් එක මහනුවර මහලේකම් කාර්යාලය ඇතුළත. මම කියන්න කැමතියි මේ විපක්ෂයට මේ ජාතික ව්‍යසනයක් සිද්ධ වෙච්ච වෙලාවේ පංගු peeru නැතුව වැඩ කරන්න එයාලට නොහැකියාවක් තියෙනවා නම් එයාලා ඒක හැමදාමත් කරනවා වගේ දේශපාලනික වශයෙන් යොදා ගන්න උත්සාහ කරනවා නම් ඇත්තටම අපි ඒක මහනුවර ජනතාව විදියට තදින් හෙලා දකිනවා. ඒකට කාරණාව තමයි කාමර බෙදා ගන්න පුටුවේ කවුද ඉඳගන්නේ කියන එක මේ බෙදා ගන්න මේ විදිහේ කාරණා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මහනුවර සිවිල් ජනතාව විදියට. මොකද ලංකාවේ වැඩිම ව්‍යසනයක් වෙලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කෙට. ඒක නිසා මේ මහනුවරට තේරීපත් නොවුණු මහ ජනතාවගේ ඡන්ද බලය අහිමි වෙච්ච ඒගොල්ලෝ ඡන්දය දීලාපත් නොකරගත්ත ජාතික ලයිස්තුවෙන් බලයට ආපු විපක්ෂයට අපි කියන්න කැමති සෙල්ලම් දාන්න හදන්න එපා. මොකද ඒකට හේතුව මහනුවර ජනතාව විශාල අරගලයක් පහුගිය කාලේ කරා ওই පුද්ගලයෝ සියලු දෙනා ගෙදර යවන්න. ඒක අමතක කරලා නැවත වතාවක් මේ ජනතාව පත් කරගත්ත මේ ආණ්ඩුව යහපත් සිතිවිල්ලකින් යහපත් දේවල් කරනකොට ඒකට අකුල් හෙලලා ජනතාවට වැරදි මතයක් නිර්මාණය කරලා ජනමතයක් ගොඩනගන්න උත්සාහ කරනවා නම් අපි විපක්ෂයට කියනවා කරුණා කරලා ඒක අකුල ගන්න. මොකද ඒකට හේතුව මේ වෙලාවේ ජනතාව දැඩි පීඩනයක ඉන්නේ. ඒ පීඩනය උන්ට දරා ගන්න බෑ. දරුවෝ අහිමි වෙලා, දෙමව්පියෝ අහිමි වෙලා, අසරණ වෙලා, Tamante ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්න මිනිස්සුන්ට ආණ්ඩුව Tamante හැකියපමණින් මං හිතන්නේ ඉතිහාසයේ නොවිරු විදිහට මේකට මිනිස්සුන්ට යහපත් ජන ජීවිතයක් ගොඩනගා ගන්න උදව් උපකාර කරන්න හදනකොට ඒකට කකුලෙන් අදිනවා නම් අපි කියනවා අපි ඒකට උත්තර දෙන්න ලෑස්ති. ඒක නිසා කරුණා කරලා ඒ සෙල්ලම් ආයෙ කරන්න ලෑස්ති වෙන්න එපා. Taman ලැජ්ජා වෙන්න ඕන. මිනිස්සු ඉස්සරහා මේ විදිහට හැසිරෙනවට. මේවා කවුරුත් අනුමත කරන දේවල් නෙමෙයි. ඒක නිසා ඒ වගේම තමයි අපි ආණ්ඩුවට කියනවා මීට වඩා ශක්තිමත්ව මේ විපක්ෂයට මුහුණ දෙන්න කියලා. මොකද ඒකට හේතුව මිනිස්සු ඔවුන්ට සුජාත බලයක් දීලා තියෙනවා. ඔවුන්ට ලෙජිටමසි එකක් දීලා තියෙනවා. මේ රට පාලනය කරන්න. මහනුවර මහනගර සභාව වගේම මේ ආණ්ඩුව තේරීපත් වෙච්ච මහජන මන්ත්‍රීවරු ඉන්නවා. ඒක නිසා ඇමතිවරු ඉන්නවා. අපි යාළුවන්ට කියනවා මීට වඩා ශක්තිමත්ව මේගොල්ලොන්ට උත්තර දෙන්න ඕන. ඒ වගේම තමයි මේ පුටුවක් බෙදා ගන්න තාමත් මේ Facebook එකේ සටන් කරන මේ කට්ටියට අපි කියන්න කැමති පුටුව නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම්. පුටුවේ කවුරු ඉඳගත්තත් ওই පුටුව ගෙදර ගෙනියන්නේ නැහැ. ඒ ඉන්න දිස්ත්‍රික් ලේකම් ගෙදර යනකොට පුටුව තියලා යන්නේ. පුටුව අරන් යන්නේ නැහැ. ඊළඟට එන කෙනා ඒක ඉඳ ගන්නවා. ඒක නිසා අපි දිස්ත්‍රික් ලේකම්තුමාට මේක පිළිබඳ කිසිම ප්‍රතිචාරයක් ඔහු දැක්ුවේ නැහැ. අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි පුටුව කාගේ වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි අපේක්ෂා කරන්නේ ජන ජීවිතයේ යහපත් තැනකට ගේන්න ක්‍රියාකාරකම් පමණයි. ස්තුතියි.